ශ්‍රීමත් ආතර් කොනල් ඩොයිල් මහතා විසින් රචිත ලෝපුරා ඉමහත් ජනාදරයට පත් ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාව සිංහලට පරිවර්තනය කරන්නේ චන්දන මෙන්ඩිස් මහතා. ප්‍රංශ වීණා වාදකයා සම්පූර්ණ කතාව 1898 වසර මගේ හිත මිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතාට කාර්යබහුල වසරක් වූ බැව් මගේ සිහියට නැගේ. විදේශ අමාත්‍ය ධූරය දැරූ ශ්‍රීමත් පෝල් කොලින්වුඩ්ගේ අභිරහස් මරණය පිළිබඳ ගැටලුව හෝම්ස් විසින් විසඳුවේ මේ වර්ෂයේදීය. ඩෙන්මාර්ක් රජකුමරියකගේ විවාහ මංගල්‍යයට බාධා කරමින් කප්පම් මිල්ලමින් සිටි නෝවේජියානු ජාතික රොබර්ට් ලෙමින් නම් පාතාල ලෝකයේ අපරාධකරුවා හෝම්ස් විසින් අල්ලා ගන්නා ලද්දේද මේ වසරේදීම බව මගේ සටහන් පොත් පරීක්ෂා කිරීමේදී පෙනී යයි. මීට අමතරව එඩින්බරෝ මහා බැංකු මංකොල්ලය හා ප්‍රංශ වීණා වාදකයා පිළිබඳ සිද්ධිය 1898 වසරේදී මගේ මිත්‍රයා විසින් විසඳන ලද තවත් අභිරහස් දෙකකි. එම අවසන් සිද්ධිය ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන ඒමට මම අදහස් කළෙමි. එය ගිම්හාන ඍතුවේ දීර්ඝ සතියන්තයක් විය. දවල් කාලයේ තිබූ දැඩි උණුසුම් බව නිසා අතමිට සරුවට තිබූ බොහෝ දෙනෙක් ලන්ඩනයේ හැරදමා වඩා සමීපවත් මුහුදුබඩ ප්‍රදේශ බලා ගොස් සිටීහ. එදින උදෑසන මෝර්නිං ක්‍රොනිකල් පුවත්පත කියවමින් සිටි මට පහත සඳහන් ප්‍රවෘත්තිය දකින්නට ලැබින. සුප්‍රකට වයිලීන වාදකයෙකු ලෙස ලෝපුරා කීර්තියක් දිනා ඇති ජෝන් ස්ටීවන්සන්ගේ සංගීත සංදර්ශනයක් ලබන 10 වෙනිදා ලන්ඩනයේ ලයිසියම් නෘත්‍ය ශාලාවේදී පැවැත්වේ. ජාත්‍යන්තර සම්මාන වලින් පිදුම් ලැබූ මේ අග්‍රගණ්‍ය සංගීතඥයාගේ සංගීත උළෙලක් ලන්ඩනයේ පැවැත්වෙන්නේ අවුරුදු 2කට පසුවය. ඔහු සමග සෑම විටම සංගීත සංදර්ශනවලදී වාදනයෙන් සහාය වන හෙන්රි ස්මිත් සහ වාදක මණ්ඩලය මේ ප්‍රසංගයටද සහභාගී වන බැව් වාර්තා වේ. ජෝන් ස්ටීවන්සන් මහතාගේ තවත් සංගීත ප්‍රසංගයක් 12 වනදා බර්මින්ගහැම් වික්ටෝරියා නෘත්‍ය ශාලාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මගේ මිත්‍රයාට මා මේ ප්‍රවෘත්තිය පෙන්වූයේ ඔහු අතිශයින්ම සංගීතයට කැමැත්තක් දැක්වූ පුද්ගලයෙක් නිසාය. ඔහු මට ප්‍රථම මේ පුවත කියවා ඇති බව මට දැනගන්නට ලැබුණේ එවිටයි. අද උදේ පාන්දරම මං ඔය ප්‍රවෘත්තිය කියුවා වොට්සන්. මං ඔබටත් ආරාධනා කරනවා මාත් එක්කේ සංගීත ප්‍රසංගය නරඹන්න යමු කියලා. මම බලාපොරොත්තු වෙනවා අදම ගිහින් අපිට ආසන වෙන් කරවා ගන්න. නියමිත දිනේදී අපි ලයිසියම් නෘත්‍ය ශාලාව වෙත ගියමු. සංගීත ප්‍රසංගයේ නැරඹීමේ අරමුණින් පැමිණි විශාල පිරිසක් ශාලාවෙන් පිටත රැස් වී සිටීහ. ඒවන විට දොරටු වලින් සෙනග ඇතුල් කිරීම ආරම්භී තිබිනි. ශාලාවට ඇතුළු වීමට නොහැකිව අපි සෙනග අතරේ බලා සිටියෙමු. පොලිස් බටයන් විසින් ශාලාව අසල රැස්ව සිටි මහජනයා පාර දෙපසට කිරීම පටන් ගන්නා ලදී. ඉතා අලංකාර සුපෝකභෝගී අශ්ව කරත්තයකින් ජෝන් ස්ටීවන්සන් සංගීතඥයා එහි පැමිණියේය. මග දෙපස රැස්ව සිටි ජනයා ප්‍රීති ഘോഷා කරද්දී ඔහු රථයෙන් බිමට බැස්සේය. ඉතා වටිනා ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටි ඔහුගේ වයස අවුරුදු 40ක් පමණ විය යුතුයයි මම අනුමාන කළෙමි. උසින් අඩි 5කට නොවැඩි වූ ඔහුගේ අතේ টොප් හැට් වර්ගයේ හිස් වැස්මක්ද විය. ඔහු වෙනුවෙන් ප්‍රීති ഘോഷා කළ මහජනයා වෙත ජෝන් ස්ටීවන්සන් ප්‍රීතිමත් සිනහවකින් සංග්‍රහ කරමින් දෑත් වනමින් ආචාර කළේය. මීළඟට තවත් අශ්ව කරත්තයක් එහි පැමිණියේය. එයින් බිමට බැස්සේ ස්ටීවන්සන්ගේ වයසේම සිටි හැඩිදැඩි පුද්ගලයෙකි. ඔහු පැළඳ සිටි උපැස්යුවල ඉවත් කිරීමේදී ඔහුගේ දැස් ඇතුළට ගිලී තිබුණු බැව් මම නිරීක්ෂණය කළෙමි. මුහුණේ සිනාවක් නොතිබුණද එහි බුද්ධිමත් බවක් දිස්විය. ඒ ස්ටීවන්සන්ගේ සහායකයා වූ හෙන්රි ස්මිත් බැව් අපට අසන්නට ලැබින. රැස්ව සිටි ජනතාව ඔවුන්ට ආචාර කිරීමට සූදානම් වෙත්ම සංගීත ප්‍රසංගයේ සංවිධායකයෝ ස්ටීවන්සන් සහ
ඉස්මිත් දෙදෙනා මැදි කරගෙන වේදිකාව පිටිපස වූ දොරෙන් ඔවුන් ශාලාව තුළට රැගෙන ගියහ. අප ඉක්මනින් ශාලාව තුළට ඇතුළු විය යුතු වූද මගේ මිත්‍ර හෝම්ස්ගේ තිබුණේ නිහඬතාවයකි. ඔහු පයිප්පය හපාගෙන නල් රැලි ගන්වමින් බලා සිටියේ කල්පනාකාරීවය. ඔහුගේ අවධානය යොමු වී තිබුණේ ශාලාවෙන් පිටතට ගමන් කරමින් සිටි මිනිසුන් තිදෙනෙකු වෙත බව මම දුටුවෙමි. මම ඔවුන් වෙත නෙත් යොමු කළෙමි. එහෙත් ඒ වෙලාවේ පැවති අඩ අඳුර නිසා මා දුටුවේ ඉදිරියෙන්ම ගිය පුද්ගලයාගේ ඝන රැවුල පමණි. හෝම්ස් ශාලාවට ඇතුළු වූයේ දිගෙන් දිගටම කල්පනා කරමිනි. කල්තබා අප ආසන වෙන් කරවාගෙන සිටීම වාසියක් විය. අපට ඉදිරි පෙළ අසුන් ලැබින. වැඩි ප්‍රමාදයකින් තොරව සංගීත ප්‍රසංගය ඇරඹින. ස්ටීවන්සන්ගේ කලා කෞශල්‍ය අමුතුවෙන් කිය යුතු දෙයක් නොවේ. වේදිකාව මැද අසුන්ගෙන සිටි සංගීතඥයා දිස්වනසේ තිර දෙපසට ඇදෙද්දී මුලින් නැගුණේ කන් විහිරි කරවන තරම් අත්පොළොසන් නාදයකි. මීළඟට ශාලාව පුරා පැතිර ගියේ දැඩි නිහඬතාවයකි. ඉතා සියුම් හඬක් ලෙස ඇරඹුණු සංගීතය ක්‍රමක්‍රමයෙන් උච්චස්වරයකට නැගිද්දී සෙනඟ සංගීතයෙන් මෝහනය වෙමින් එයට සවන් දී සිටියේහ. මේ තරම් කම්කලු අන්දමින් වයිලනය වාදනය කළ හැකි ශිල්පියෙක් ලෝකයේ කොතැනක හෝ ජීවත්ව සිටීදැයි සැක සහිතය. ඔහුගේ සගයා වූ හෙන්රි ස්මිත්ගේ සේලෝ නම් සංගීත භාණ්ඩයෙන් ලැබුණු සහයෝගය නිසාම ශාලාව පුරා උතුරා ගිය සංගීතයේ මధుර මනෝහර බව දෙගුණ තෙගුණ විය. මේ කංකලු සංගීත සන්ධ්‍යාව පුරා දෙපැයක් තිස්සේ පැවැත්වින. එහෙත් එපමණ කාලය ගෙවී ගිය බවක් නම් අපට නොදැනිනි. ප්‍රසංගයේ අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ නගරාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතුවේය. එතරම් ප්‍රසිද්ධ නැති කරුණක් සිය කතාවේදී එතුමා මතක් කර දුන්නේය. එනම් ජෝන් ස්ටීවන්සන් මෙන්ම හෙන්රි ස්මිත්ද උපතින් ඉංග්‍රීසි ජාතිකයන් බවයි. ලාබාල කාලයේදීම ඔවුන් සංගීතය හැදෑරීම සඳහා එංගලන්තය හැරදමා ප්‍රංශයට සංක්‍රමණය වී ඇත. ඔවුන් ප්‍රංශ ජාතිකයන් ලෙස ලෝපුරා ප්‍රසිද්ධියට පත් වූවත් උපතින් ඉංග්‍රීසි ජාතිකයන් වීම මුළුමහත් ඉංග්‍රීසි ජාතියටම ආඩම්බර විය හැකි කරුණකි. ඒ බව නගරාධිපතිතුමා පවසද්දී නැගුණේ රැස්ව සිටි ජනතාවගේ ප්‍රීතිഘോഷා හඬය. ප්‍රසංගය අවසන් වී අපි ආපසු ඒමට පිටත් වුනිමු. අපි බේකර් වීදියට ළඟා වෙද්දී ඇඳිරි වැටීමට පටන්ගෙන තිබිනි. එදා රාත්‍රියේ ආහාරයෙන් පසු අප සාකච්ඡා කළ කරුණක් වූයේ මෙතරම් මధుර මනෝහර ලෙස සංගීත වාදනය කළ හැකි වාදකයන් සිටියේදී බාල පරම්පරාව දැන් අශාස්ත්‍රීය සංගීතය වෙත යොමු වීගෙන එන ආකාරයයි. පසුවදා උදේ අප අවදි වූයේ සේවක ළමයා බිලි දොරට තට්ටු කළ හඬිනි. සමා වෙන්න හෝම්ස් මහත්මයා, ඔබට විදුලි පුවතක් තියෙනවා. දොර විවෘත කළ හෝම්ස්ට බිලි කියනු මට ඇසින. මමද වහා එතනට ගියෙමි. විදුලි පුවත විවෘත කළ හෝම්ස්ගේ මුහුණ මා කිසි දිනක දැක නැති අයුරින් ශෝකාකූල බවකට හැරුණේ එක්වරමය. කිසිවක් කතා කර ගැනීමට අපහසු අයුරින් ඔහු ඒ විදුලි පුවත මා වෙත දිගු කළේය. සංගීතඥ ස්ටීවන්සන් ඊයේ රාත්‍රියේදී අභිරහස් ලෙස මිය ගිහින්. එය මිනිමැරුමක් දැයි මගේ හිතේ සැකයක් ඇත. පාක් රොයල් හෝටලයට වහාම එන්න. ලෙස්ටඩ්. දෙයනේ, මේක විශ්වාස කරන්න පුළුවන්ද හෝම්ස්? මට කෑ ගැසින. කිසිම පිළිතුරක් ලබා නොදුන් මගේ මිත්‍රයා නල්ල රැලි කරගෙන කල්පනා කරන්න පටන් ගත්තේය. දැඩි කම්පනයකට පත් වූ හෝම්ස්ට කිව යුතු කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ අයුරකි. මද වේලාවක් ගත වෙද්දී හට්සන් මහත්මිය විසින් අපේ උදේ ආහාරය රැගෙන එන ලදී. උදෑසන ආහාරය ඉක්මනින් අවසන් කොට අපි චැතැම් වීදියේ පාක් රොයල් හෝටලය වෙත යෑමට කුලීරියකට නැගුණෙමු. ඔබට මතකද වොට්සන්, පසුගිය අවුරුදු 2 තුල
යුරෝපයේ පුරා ධනවතුන්ට විශාල ප්‍රශ්නයක් මතුවුණා. ලෙස්ටර්ඩ්ගේ විදුලි පුවත කියවා මෙතෙක් වෙලා සම්පූර්ණයෙන්ම නිහඬව කල්පනා කළ මගේ මිත්‍රයා ඇසුවේය. රහස් සංවිධාන කීපයක් ධනවතුන්ට මරණ තර්ජනය කරමින් කප්පම් එකතු කරන්න පටන් ගත්තා. කප්පම් නොගෙවූ අය පැහැරගෙන ගියා. නමුත් කිසිම රටක පොලිසියකට ඔවුන් අල්ලා ගන්න හැකි වුණේ නැහැ. මොනවද හෝම්ස්ගේ රහස් සංවිධාන? අන්න එක තමයි ප්‍රශ්නය. යුරෝපා මහද්වීපයේ පුරා තියෙන හැම රටකම වගේ මුල් බැසගත් රහස් සංවිධාන තියෙනවා. පෘතුගාලයේ රිබේරෝ සංවිධානය, ඉස්පාඤ්ඤයේ බැස්කල්ලිය, සිසිලි දූපතේ මැලාවිටාව, ඉතාලියේ රතුකවය, ඒ වගේම මාෆියා කල්ලිය. මේ ආදී වශයෙන් තිබෙන සංවිධාන ගණන අප්‍රමාණයි. බෝල්කන් රටවල, ඒ වගේම හංගේරියාවේ, ඒ විතරක් නෙමේ තුර්කියේ, මේ ආදී හැම රටකම මැරකල්ලි තියෙනවා. ඒවා හැම එකක්ම ඔවුන්ගේ අරමුදල් සපයා ගන්නේ ක්‍රම දෙකකට. එකක් කප්පම් ලබා ගැනීමෙන්, අනික බැංකු මංකොල්ල කෑමෙන්. ඉතින් ජෝන් ස්ටීවන්සන්ගේ හදිසි මරණයත් මේ කප්පම් කල්ලියක වැඩක් කියලාද ඔබ හිතන්නේ? මම ඇසිමි. ඔව් වොට්සන්, සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි තවමත් හරියට දන්නේ නැහැ මේක ස්වභාවික මරණයක්ද කියලා. අධික වශයෙන් මහන්සි වෙන පුද්ගලයන්ට අවිවේකීකම නිසා වැළඳෙන හෘදයාබාධයක් ස්ටීවන්සන් මහත්මයාට වැළඳුණාද කියලා අපි දන්නේ නැහැ. හෝම්ස් කීහ. ඒ වුණත් මට ඉවෙන් වගේ වැටහෙනවා මේක මිනිමැරුමක් කියලා. කුමක්කෝ රහස් සංවිධානයක් ජෝන් ස්ටීවන්ස්ටත් කීප වාරයක් මරණ තර්ජන කර කප්පම් ඉල්ල තිබුණා. ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ. ඒවට හිස නමලා ඔහු කිසිම විටක මුදල් ගෙව්වෙත් නැහැ. ඒට පලි ගැනීමේ අරමුණින් මෙහෙම කළා වෙන්නත් පුළුවනි. ඒ වුණත් හෝම්ස්, ඔය පිටරටවල රහස් සංවිධාන ලන්ඩනය තුල ක්‍රියාත්මක වන්නේ කොහොමද? එංගලන්තයේ කියන්නේ නීතිය නිසලෙස ක්‍රියාත්මක වන රටක්. වොට්සන්, හෝම්ස් පැවසුවේ සිනාමුසු මුහුණෙනි. අපේ පාතාල ලෝකේ කටයුතු ඔබට කොහොමද මේ තරම් ඉක්මනට අමතක වුනේ? අපරාධ ගැන කතා කරනකොට නැපෝලියන් නම් අධිරාජ්‍යයේ බලවත්කමට මං සමාන කරන මහාචාර්ය මොරියාටි ඔබට අමතකද? ඔහුගේ දෙවනියා කර්නල් සෙබස්තියන් මොරාන්. ඔහුට මොරියාටි ගෙවන වැටුප ගැන මං ඔබට මීට කලින් කියලා ඇති. මහාචාර්ය මොරියාටි කර්නල් මොරාන්ට ගෙවනවා එංගලන්තයේ අගමැතිට ලැබෙන වැටුපට වඩා ලොකු වැටුපක්. ඔහු සතු ජාත්‍යන්තර සම්බන්ධතා අප්‍රමාණයි. විදේශීය ත්‍රස්තවාදී කල්ලියකට කර්නල් සෙබස්තියන් මොරාන් ලබා එංගලන්තයේ කෙනෙක් මැරවීම මොනතරම් පහසු කටයුත්තක්ද? ඇයි ඔබට මොරාන් ගැනම සැක හිතෙන්නේ? අපි ඊයේ ජෝන් ස්ටීවන්සන් එනතුරු ලයිසියම් ශාලාව ළඟ හිටි වෙලා ඔබට මතකද? හෝම්ස් ඇසීහ. ඒ වෙලාවේ විශාල සෙනගක් රැස් වෙලා හිටියනේ. ඔබේ දැස් සංගීතඥයන් වෙත යොමු වෙලා තියෙද්දී මට අහම්බෙන් දකින්නට ලැබුණා වෙනත් පුද්ගලෙක්. කවුද හෝම්ස්? සෙබස්ටියන් මොරාන්වද? ඔව් වොට්සන්, ඔහු වෙස් මාරු කරගෙන හිටියේ. නමුත් උසෙන් හා ශරීර ප්‍රමාණයෙන් අන් කිසිවෙක් නෙමෙයි. ඒ මොරාන්මයි. මට ඒක හොඳටම විශ්වාසයි. ඔහු සාමාන්‍යයෙන් තියෙන උඩු රැවුල වැහෙන්න වඩාත් විශාල බොරු රැවුලක් පැලඳගෙන රන්වන් පැහැති බොරු කොණ්ඩයක් හිසේ දමාගෙන හිටියත් මට ඔහු හඳුනා ගන්න අමාරුනේ නැහැ. බිහිසුණු ව්‍යාග්‍රයෙකුගේ වැනි කුරුරු දැස් දෙකක් මොරාන්ට තියෙනවා. මට ඒක හොඳට මතකයි. මේ සංගීතඥයන් එන වෙලාවේ මොකද්ද සෙබස්ටියන් මොරාන්ට එතන තියෙන රාජකාරිය? මම ඇසුවෙමි. මොරාන් සමග වේගයෙන් එතනින් ගිය අය අතර තවත් දෙන්නෙක් හිටියා. මං හිතන්නේ ඔවුන් එන්න ඇත්තේ ජෝන් ස්ටීවන්සන්ගේ පෙනුම හොඳින් බලා ගන්න. ඔහුගේ ආරක්ෂාවට ලබා දී ඇති පියවර මොනවද කියන එක සෝදිසි කර බලන්න වෙන්න ඇති. මේ වන විට අපි පැමිණි කුලීරිය පාක් රෝයල් හෝටලේ වෙත ළඟා විය. පුවත්පත් වාර්තාකරුවන් හා ආරක්ෂක බටයින් අතරින් රිංගා අපි ලෙස්ටර් සිටි හොටෙල් කාමරය වෙත ගියමු. හෝටලයේ කළමනාකරු ලෙස අපට පෙන්වා දුන් ජෙෆ්රි ඩංකන් මහතා සිටියේ අතිශය කැළඹීමට පත්වය.
මද වේලාවක් ගතවනතුරු අප ඇසූ ප්‍රශ්නවලටත් ඔහුගෙන් කිසිම පිළිතුරක් නොලබිනි. මහත්මයා, හරිම අවාසනාවන්ත දෙයක් සිදු වෙලා තියෙන්නේ. ඩංකන් මහත්මයා පැවසුවේ ගොතගසිමිනි. මේක මට විශ්වාස කරන්නත් අමාරුයි. දෙයියනේ, මේකෙන් අපේ හෝටලයට සිදුවන අවමානය. මං ජීවිතේට මේ වගේ දෙයකට මුහුණ දීලා නෑ මහත්මයා. කලවනාකරු මදක් සංසුන් වූ පසු හෝම්ස් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළේය. මරණය ගැන ඔබ දැනගත්තේ කොහොමද මහත්මයා? ස්ටීවන්සන් මහත්මයා සහ ස්මිත් මහත්මයාට සේවකයා තේ අරගෙන ගියේ උදේ 7ට. මුලින් ස්මිත් මහත්මයා අවදි කරලා තේ දුන්නලු. ඊට පස්සේ ස්ටීවන්සන් මහත්මයාගේ දොරට තට්ටු කළාට දොර ඇරලා නැහැ. මිනිත්තු කීපයක් දොරට ගහලා බැරිම තැන ඔහු ස්මිත් මහත්මයාට දැනුම් දීලා තියෙනවා. ඔහුත් ඇවිත් දොරට ගාමින් කතා කළාලු. බැරිම තැන තමයි මහත්මයා මට දැන්නුවේ. ඔබ එතකොට මොකද කළේ? මමත් කතා කරලා බැලුවා. එයින් වැඩක් නොවුණු තැන අගුළු කඩලා දොර ඇරියා. ඔහු මිය ගොස් සිටි බව එතකොට ඔබට දකින්නට ලැබුණා. එහෙමද? ඔහු ඇඳ උඩ නිදාගෙන හිටියේ නිදා සිටින ආකාරයට. ඊට පස්සේ ළඟට ගිහින් පරීක්ෂා කරනකොට ඔහු මිය ගිය බව තේරුණා. ඉතින් මං වහාම පොලිසියට දැනුම් දුන්නා. හෝම්ස් මහත්මයා, මේක ජාත්‍යන්තර කතාබහට ලක් වෙන මරණයක්. ලෙස්ටර්ඩ් කීහ. මට නම් හොඳටම විශ්වාසයි මෙතන අපරාධයක් සිදු වෙලා කියලා. ඔබව කල්ැතුම කැඳෙව්වේ ඒ නිසයි. වන්න හෝම්ස් මහත්මයා, අපි කාමරේ කිසි දෙයක් එහා මෙහා කළේ නෑ. ඔබට පරීක්ෂා කිරීමට උවමනා නිසා හැම දෙයක්ම ඒ හැටියෙන්ම තියන්න හැරියා. ඉතා සුපෝකභෝගී හෝටලයක් වූ පාක් රොයලි ඉතා සැප පහසු අංගනයක් ජෝන් ස්ටීවන්සන් හා හෙන්රි ස්මිත් වෙත වෙන් කර තිබිණි. අප මුලින්ම ඇතුළු වූයේ විසිත්ත කාමරයටයි. එහි මේසයක් ඇතුළු අනෙක් ලීබඩු රැසක්, සෝපාවක් සහ අසුන් කීපයක් විය. සෝපාව අසලින්ම වූයේ කුඩා ගිනි උදුනකි. විසිත්ත කාමරයේ සිට දොරටු දෙකක් විය. ඒ ස්ටීවන්සන්ගේ සහ ස්මිත් නිදන කාමරවලට ඇතුළු වන දොරටුය. හෝම්ස් සිතා උනන්දුවෙන් විසිත්ත කාමරය සෝදිසි කළේය. ඔහු වැඩි අවධානයක් යොමු කළේ කාමරයේ වූ කුඩා මේසය හා ගිනි උදුන වෙතය. තම උත්තල කාචය කබාසාක්කුවෙන් එළියට ගත් ඔහු මේසය මත වූ කුඩා සේරීම් පවා පරීක්ෂාවට ලක් කළේය. එමෙන්ම නිවා දමා තිබූ ගිනි උදුනේ වූ අලු හා දැවුණු නොදැවුණු අනික් දේ පිළිබඳවද ඔහු සොයා බැලීහ. හෝම්ස් ගිනි උදුන අසල පරීක්ෂා කිරීමේදී තම නල්ල රැලි ගැන්වූ අතර ඇස්මදක් අඩවන් කරගෙන කිසිවක් තමාටම මුමුණුණු අයුරු අපට දක්නට ලැබින. මීළඟට අප නිදන කාමරය වෙත ගියමු. මියගිය සංගීතඥයාගේ මල් සිරුරු තිබුණේ යහන මතය. එය ඔහුගේම පොරෝනාවෙන්ම වසා දමා තිබිණි. හිස කොටස විවෘත වනසේ පොරෝනාව මදක් පහලට කළ හෝම්ස් ස්ටීවන්සන්ගේ මුහුණ පරීක්ෂා කර බැලුවේය. මම දෙතරට ලංවෙමි. ඔබට විශ්වාසද ඔහුගේ ශරීරයේ මුකුත් තුවාල නැහැ කියලා? හෝම්ස් විමසුවේ ඒ අසල සිටි ලෙස්ටර්ඩ් ගෙනි. ඔව් හෝම්ස් මහත්මයා, ලෙස්ටර්ඩ් කීහ. කිසිම ආකාරයක තුවාලයක් අපට නම් දක්නට ලැබුණේ නැහැ. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ බෙල්ල වටේට තියෙන රතු පාට සිහින් රේඛාව. ඒකින් කියන්න පුළුවනි කිසියම් පටියක් වැනි දෙයකින් ඔහුගේ ගෙල හිර කර ඇති බව. හෝම්ස් කීහ. ඔව් හෝම්ස් මහත්මයා, ඔබ හරි. මටත් හිතෙන්නේ ඔහුගේ ගෙල හිර කර තිබෙනවා. ලෙස්ටර්ඩ් එකඟ විය. බලන්න ඔහුගේ දෑස් දිහා. හෝම්ස් කීහ. රතු පැහැයට තිබෙන සූක්ෂම ලෙස සිදුවුණු ලේ ගැලීම්. ඔබට මේ කාචයෙන් ඒවා දැක ගන්නට පුළුවනි. මේවා රුධිරකේශ නාලිකා පුපුරා යාමෙන් ඇතිවුණු ලේ ගැලීම්. මීළඟට මගේ මිත්‍රයාගේ අවධානය යොමු වූයේ නිදන කාමරය වෙතය. කාමරය සියුම් ලෙස පරීක්ෂාවට ලක් කළ ඔහු අන්තිමට නැවතුනේ ජනේලය ළඟයි. එය පිහිටියේ ඇඳට පිටිපසිනි. ජනේලයේ අගුල තිබුණේ විවෘතවය. ලෙස්ටර්ඩ්, මේ අගුල දැන් ඇරියද නැත්නම් තිබුණේ මේ විදිහටමද?
හෝම්ස් ඇසුවේ ලෙස්ටර්ඩ් ගෙනි. නෑ හෝම්ස් මහත්මයා අපි මුකුත් කළේ නෑ. අගුල හැරදමා ඇති බව මමත් දුටුවා. මීළඟට හෝම්ස් ජනේලය විවෘත කළේය. එතන සිට අපට දැකීමට හැකි වූයේ පහලින් පිහිටි වීදියයි. පහළ වීදියේ සිට මේ කාමරයට ඇතුළු විය හැකි පහසුම මාර්ගය ඉනිමගකින් බව මට එක්වරම පෙනී ගියේය. ලෝහිත පරීක්ෂණයේදීද මේ ආකාරයෙන්ම ඉනිමගකින් හොටෙල් කාමරයට ඇතුළු අපරාධකරුවෙක් නිදි අධේදීම වෙනත් කෙනෙකු ඝාතනය කර තිබුණු අයුරු මට සිහිවිය. අප කාමරයේම රැඳී සිටියේදීම පහළට දිව ගිය හෝම්ස් ජනේලය පහලින් වීදිය අසල බිම පරීක්ෂා කළේය. ඔහු සොයන්නට ඇත්තේ ඉනිමග සහ එයින් පොළවේ ඇති වූ ලාංඡනයි. මිනිත්තු කීපයකින් ආපසු පැමිණි මගේ මිත්‍රයා මීළඟට ස්ටීවන්සන්ගේ බඩු පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. අල්මාරිය තුල වූ දේ තවමත් එළියට නොගෙන ඇඳුම් බෑග තුල තිබූ දේ හා ලාච්චුවල අසුරා තිබූ දේ හෝම්ස්ගේ අවධානයට ලක්විය. සංගීතඥයාගේ වාද්‍ය භාණ්ඩ හා ඒ සමගම වූ අනෙක් සංගීත භාණ්ඩ හෝම්ස් පරීක්ෂා කර බැලීහ. ලෙස්ටර්ඩ් හොටෙල් කාමරයේ අමුත්තන්ගේ වටිනා දේ තැන්පත් කිරීමට තිබූ සේප්පුව විවෘත කර පෙන්වීය. එහි ස්ටීවන්සන් මහතාගේ ටයි පටි දෙකක් සමග වටිනා ආභරණ රැසක් තිබිණි. මරිනිතා වැඩි වූ ඝනකම් රත්තරන් දන්වැල් කීපයක්, රත්තරන් ඔරලෝසුවක්, දියමන්ති ඇල්ලූ ටයි කටුවක්, රතු කැට සහ ඉඳුනිල් මැණික් ඇල්ලූ රත්තරන් මුදු දෙකක්, ඒ වගේම කහ පැහැති මැණික් වලින් උප වූ රත්තරන් සිගරට් මංජුසාවක් සහ පවුම් 2100ක මුදලක් එහි විය. එක්ක හොරා මිනිමැරුමෙන් පස්සේ මේ දේවල් ගැන බලන්නේ නැතුව පැන ගිහින්. එහෙමත් නැත්තම් මිනිමැරුම කරලා තියෙන්නේ පලිගැනීමේ චේතනාව ඇති කෙනෙක්. ඔහු හොරෙක් නෙමෙයි. මම කීවෙමි. මට හිතනවා වොට්සන් ඔබේ දෙවෙනි නිගමනය නිවැරදි කියලා. හෝම්ස් කීහ. ස්ටීවන්සන්ගේ නිදන කාමරයේ ඈත කෙරවලින් තවත් වසා තිබූ දොරක් දක්නට ලැබිණි. එතනින් හෙන්රි ස්මිත්ගේ කාමරයට යා හැකි බව පැවසූ ලෙස්ටර්ඩ් අපෙහි කැඳවාගෙන ගියේය. හෙන්රි ස්මිත් මහත්මයාත් දැඩි කම්පනයකට පත් වෙලයි ඉන්නේ. ලෙස්ටර්ඩ් කීහ. ඔහු පහළ භෝජනාගාරයේ හෝටලේ කළමනාකරුවෙක් පොලිසියට කට උත්තර දෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ සමීප මිත්‍රයන් හැටියට සංගීත ප්‍රසංග පවත්වලා තිබෙනවලු. ඒ නිසා ඔහු කම්පනයට පත්වීමේ පුදුමයක් නැහැ. හෙන්රි ස්මිත්ගේ සංගීත භාණ්ඩ, ඔහුගේ ඇඳුම් පැළඳුම් සහ කාමරයේ අනිකුත් ද්‍රව්‍ය වෙතද හෝම්ස්ගේ අවධානය යොමු කළේය. අවසානයේ ඔහුගේ මුහුණේ තිබුණේ එතරම් සතුටුදායක පෙනුමක් නොවේ. ලෙස්ටර්ඩ් මා හිතූ තරම් හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා. හෝම්ස් කීහ. කමක් නෑ, දැන් අපි යමුද පහළ තට්ටුවට. මං කැමතියි හෙන්රි ස්මිත් මහත්තයා සහ හෝටලේ කළමනාකරු සමග ටිකක් කතා කරන්න. ඔවුන් දෙදෙනා භෝජනශාලාවේ කෙරවල වාඩි වී සිටියේ අපි එනතුරු යයි මට සිතිනි. පොලිසියට කට උත්තර දීම මේ වන විට අවසන් වී තිබිනි. හෝටලේ කළමනාකරු වූ ජෙෆ්රි ඩංකන් අධික වශයෙන් දුම්පානය කරන්නෙකු බව මම නිරීක්ෂණය කළෙමි. ඔහු අසල වූ අලුබඳුනේ සිගරට් කොට රාශියක් විය. ලෙස්ටර්ඩ් විසින් ඔහු අපට හඳුන්වා දෙද්දී තම දකුණු අතේ වූ සිගරට්ටුව වම් අතටගෙන ඔහු අතට අතදී ආචාර කළේය. කිසිවිටක සිනාසුණු මුහුණකින් නොසිටි හෙන්රි ස්මිත්ගේ මුහුණේ තිබුණේ ඔහුට සුපුරුදු දුක්මුසු බැල්මමය. ස්මිත් මහත්මයා, ඔබ ඉන්නේ ස්ටීවන්සන් මහත්මයාගේ කාමරයට යාබත කාමරේ නේද? හෝම්ස් ඇසීහ. ඔහුගේ කාමරය පැත්තෙන් ඊයේ රාත්‍රියේ මුකුත් සැකකටයුතු ශබ්දයක් ඇහුනේ නැද්ද ඔබට? එහෙම ශබ්දයක් ඇසුනේ නෑ මහත්මයා. ස්මිත් කීහ. සාමාන්‍යයෙන් මට බොහොම තදින් නිින්ද යනවා. ඒ නිසා වෙන්නත් පුළුවනි ඒ කිසිත් නෑසුනේ. ඔබ ඔහුව අන්තිම වරට දුටුවේ කොයි වෙලාවේද? අපි දෙන්න සාමාන්‍යයෙන් ආහාර ගන්න එකට. ඒ සඳහා ආහාර ගෙනත් තබන්නේ විසිත්ත කාමරයේ මේසෙ උඩ. කෑම කාලා අවසන් වෙලා මම මගේ කාමරයට ආවා. එතකොට වෙලාව රාත්‍රී 10 මාර විතර වෙන්න ඇති. ඔහු හෝටලේ සේවකයෙකු සමග ප්‍රශ්නයක් ඇති කරගත් බව අපට අහන්න ලැබුණා. ඒ මොකද්ද? ස්ටීවන්සන් මහත්මයාට සුළු දෙයට පවා හරියට කේන්ති යනවා. හෙන්රි ස්මිත් පැවසුවේය.
රාත්‍රී කෑම ඇනුම ලියාගන්න පැමිණි හෝටල් සේවකයාට ස්ටීවන්සන් මහත්මයා අපට උමනා කරන කෑම වර්ග පැහැදිලිවම කිව්වා. ඒවා ප්‍රංශ පිළිවෙලට සූදානම් කළ යුතු බවත් රාත්‍රී 8:30ට කෑම ගෙනා යුතු බවත් ඔහු අවධාරණය කළා. නියමිත වේලාවට අපට කෑම ලැබුණා. නමුත් සේවකයා ගෙනත් තිබුණේ ඇනුම් කළේව නෙමෙයි. ඒවා වෙනස් කෑම. මෙවැනි දෙයක් අහන්නත් පුදුමයි. හෝම්ස් කීහ. ලබා දී යුතු කෑම සටහන් කරගත් සේවකයාගේ නොසැලකිලිමත්කම නිසයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. කළමනාකරු කීහ. ඔහු කාමරාංකය පටලවාගෙන ප්‍රංශ කෑම වේල ගෙනihin තිබුණේ හෝටලේ බටහිර පැත්තේ කාමරයක läගුම්වත් ස්විස් ජාතික යුවලකට. ඔහු නිතලා තියෙන්නේ මේ හොටෙල් අමුත්තන් පුදුමයට පත් කරන විශේෂ වැඩසටහනක් කියලා. ඔවුන් බොහොම සතුටින් මේ කෑම වේල වහම භුක්ති විඳලා තියෙනවා. ස්ටීවන්සන් මහත්මයා වෙත රැගෙන ගොස් තියෙන්නේ ස්විස් යුවල ඉල්ලූ මිලෙන් අඩු ඉතාලි කෑම වේල. අපිට තව පැය භාගයක් දුන්නා නම් ස්ටීවන්සන් මහත්මයාගේ කෑම සූදානම් කරලා දෙන්න තිබුණා. අධික බඩගින්නෙන් හිටි නිසාද ඔහු එකට කැමති වෙලා නැහැ. ඩංකන් මහත්මයා මේ විස්තර දැනගත්තේ කාගෙන්ද? හෝම්ස් ඇසීහ. මම දැනගත්තේ මේ ආරවුලට පැටළුණු කාල් ග්‍රේන් නම් අපේ සේවකයාගෙන්. කළමනාකරු කීහ. ඔහු අලුතෙන් සේවයට බැඳුණු කෙනෙක්. ඔහු වැඩට දක්ෂයි. කිසි කම්මැලිකමක් නැහැ. එකම වැරද්ද සුළු දෙයින් පවා කෝප වෙන එක. මීට පෙරත් ග්‍රීන්ට විරුද්ධව අමුත්තන්ගෙන් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වෙලාවේදී මම ඔහුට තදින් අවවාද කළා. මේ සැරේ නම් ඔහුට රැකියාව අත්හැර ගෙදර යන්න වෙනවා. ඒ වෙන කොහෙවත් යන්න සිදු නොවුනොත් ලෙස්ටඩ් කීවේ උපහාසාත්මක ලෙස සිනාසෙමිනි. ඒ වෙලාවේ ඔය සිදුවීම වුණු ආකාරය අපට විස්තර ඇතුව කියන්න ස්මිත් මහත්මයා. හෝම්ස් ඉල්ලා සිටියේය. දීර්ඝ කාලයක් ප්‍රංශයේ වැඩ කිරීම නිසා ස්ටීවන්සන් මහත්මයා වයින් බොන්න බොහොම ප්‍රිය කළා. ස්මිත් කතාව ආරම්භුවේය. ඔහු ඒකට හුඟක් ඇබ්බැහි වෙලා හිටිය කිව්වොත් වඩාත් නිවැරදි. ඊයේ රාත්‍රියේත් වෙනදා වගේ පැයක් පමණ කාලයක් ඔහු වයින් බොමින් බොහොම සතුටින් සිටියේ. පුරුදු වෙලාවට අපි කෑම කන්න වාඩි වෙලා ඒවා වසා තිබූ ආවරණ ඉවත් කළාමයි දුටුවේ ගෙනවිත් තිබෙන්නේ ඇනෝම් කළ ආහාර නොවන බව. ස්ටීවන්ස් මහත්මයා දැඩි ලෙස කෝපයට පත් වුණා. ඔහු වහාම සීනුව නාද කොට සේවකයා කැඳෙව්වා. ස්ටීවන්සන් මහත්මයා සේවකයාට දිගින් දිගටම බැන වැදුනා. සිදු වර්ධ ගැන සමාවිල්ලූ සේවකයා කිව්වා තව පැය භාගයකින් ඉල්ලූ කෑම ගෙනා හැකි බව. ඒකට මොකද ස්ටීවන්සන් මහත්මයා කිව්වේ? එයින් ඔහු තවත් කෝපයට පත් වුණා. ඔහු සේවකයාට දරුණු ලෙස දොස් පැවරුවා. ඒ වෙලාවේ සේවකයාට කේන්ති ගිහින් ඔහුගේ කටින් කොමක් හෝ නපුරු වචනයක් පිට වුණා. මොකක්ද ඒ වචනය මහත්මයා? මං ඊට ටික වෙලාවකට කලින් ආහාර නොගෙන මේසෙන් නැගිට ගියා. ඒ නිසා සේවකයා කිව් දේ මට හරියට ඇහුනේ නැහැ. කොහොම නමුත් ඒ වහාම ස්ටීවන්සන් මහත්මයා කෝපාවිෂ්ඨ වෙලා සේවකයාගේ කමිස කරෙන් අල්ලාගෙන ළඟට ඇදලා අරගෙන සේවකයාට පහර දෙන්න පටන් ගත්තා. එවිට මම මැදිහත් වෙලා ඔහුව බේරා යවුවා. මං නොහිටින්න ඔහුට සෑහෙන්න පහර වදිනවා. ඊට පස්සේ මොකද වුනේ? සේවකයා කාමරෙන් එළියට ගියේ ස්ටීවන්සන්ට සාප කරමින්. ඒ වගේම තර්ජනය කරමින්. ඔහු කිව්වා මට මේ කළ හිරිහැරයට තමසිට වන්දි ගෙවන්න වෙයි කියලා. ඊට පස්සේ ඔහු යන්න ගියා. වෙනත් සේවකයෙක් ඇවිත් වහා මේ කෑම් බඳුන ඉවත් කරගෙන ගියා. මිනිත්තු 20කින් විතර ඇනෝම් කළ ආහාර අපිට නැවත ලැබුණා. තමාගේ සාක්ෂිය අවසන් කළ හෙන්රි ස්මිත් කබා සාක්කුවෙන් සිගරට්ටුවක් ගෙන ඒ දල්වා ගත්තේ ඔහු මුහුණ දී ඇති කම්පනයෙන් මිදීමට විය යුතුය. මේ ඛේදජනක සිදුවීම නිසා දැන් ඉතින් බර්මින්ග්හෑම්හි හෙට පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය අවලංගු වේවි. එහෙම නේද ස්මිත් මහත්මයා? හෝම්ස් ඇසීහ. හෙට බර්මින්ග්හෑම් ප්‍රසංගයේ ටිකට් පත් සියල්ල කල්තබාම විකිණී අවසන් වූ බව අපට ඊයේ අහන්න ලැබුණා. ස්මිත් කීහ. ස්ටීවන්සන් මහත්මයා නැතිව මන් තනියෙන් මොනව කරන්නද? සංගීත ලෝලින් එන්නේ ඔහුගේ සංගීත වාදනයට සවන් දෙන්නයි. සංගීත ප්‍රසංගයක් පවත්වන තරම් මානසික තත්වයක නෙමෙයි මහත්මයා මං ඉන්නේ. ඒ සංවිධායකයන් ලොකු අමාරුවක වැටලා තියෙත්. මම කීවෙමි. ඔව් ඔබේ කීම හරි. ස්මිත් කීහ. බර්මින්ග්හෑම් වල සංගීත ප්‍රසංගය සඳහා ගෙවිය යුතු මුදලෙන් භාගයක්
ඔහුන් ස්ටීවන්සන් මහත්මයාට දැනටත් ගෙවලයි තියෙන්නේ. මං ඔහුන්ට විදුලි පුවතක් යවුවා. මං කළ යුත්තේ මොකක්ද කියලා දන්වන්න කියලා. මං හිතන්නේ ඔහුන් කියාවි මට ඇවිත් හැකිතරම් සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මං හිතන් ඉන්නේ හෙට උදේ බර්මින්හෙම් බලා යන්නයි. ප්‍රසංගය පැවැත්වුණොත් හෙට රාත්‍රියේ නවතිනවා. අනිද්දා උදේ මෙහෙ ඇවිත් දින දෙක තුනකින් ආපසු ප්‍රංශය බලා යනවා. මහත්මයා, ඔබ හිතන්නේ බර්මින්හෙම් වල ප්‍රසංගයට ඔබට අනිවාර්යයෙන්ම වාදනයක් ඉදිරිපත් කරන්න වේවි කියලාද? හෝම්ස් ඇසීහ. ඔව් මහත්මයා, ස්මිත් පිළිතුරු දුන්නේය. මීට කලිනුත් මේ වගේ නමුත් මේ තරම් බරපතල නැති ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. අවුරුද්දකට කලින් අපි ප්‍රාග් නුවර සංගීත ප්‍රසංගයක් පවත්වලා ඊළඟට යන්න නියමිතව තිබුණේ හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරට. නමුත් ස්ටීවන්සන් මහත්මයා ප්‍රාග්හේදී බරපතල ලෙස රෝගාතුර වුණා. අපිට හුව රෝහලකට ඇතුළු කරන්න සිදු වුණා. බුඩාපෙස්ටි සංගීතයේ කල් දමන්න කියලා අපි සංවිධායකයාගෙන් ඉල්ලුවා. නමුත් ඔවුන් කීවේ වාදක මණ්ඩලයේ සමග මට ඇවිත් මොනියම් ආකාරයක හෝ සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න කියලයි. ඔව් ඒකත් ඇත්ත. හෝම්ස්ට එකඟ විය. එහෙම නැත්නම් සංවිධායකයින්ට මහජනයාගෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙතන තත්ත්වය ඊට වෙනස්නේ. හෝම්ස් මිනිත්තු කීපයක් කල්පනා කළේය. මීළඟට ඔහුගෙන් ප්‍රශ්න එල්ලුවේ කළමනාකරු වෙතය. ඩංකන් මහත්මයා, රාත්‍රියට හෝටලයට ඇතුල් වන අය ගැන සෝදිසියෙන් සිටීමට මෙහි ආරක්ෂක නිලධාරියෙක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව් මහත්මයා, ඊයේ රාත්‍රියේත් ඔහු සේවයේ යෙදিলা හිටියා. රාත්‍රිය පුරා හෝටලයට ඇතුළු හා පිට වූ පුද්ගලයන් ගැන ඔබ ඔහුගෙන් විමසලා බැලුවද? ඔව් මහත්මයා, රාත්‍රී 11ට පමණ හෝටලේ නැවතී සිටි අමුත්තෙක් එළියට ගොස් හෝටලයට ආපසු ඇවිත් තියෙනවා. එපමණයි ඔහු කිව්වේ. කළමනාකරු පිළිතුරු දුන්නේය. කොහොම නමුත් අපරාධයක් කරන්න බලාපොරොත්තු වන කෙනෙක් ආරක්ෂක නිලධාරියාට පෙනිපෙනී ප්‍රධාන දොරටුවෙන් හෝටලයට ඇතුළු වේවි කියලා හිතන්න අමාරුයි. හෝම්ස් කීහ. ඒ වගේම ඔහු පිට වෙලා ඉරද්දිත් කිසිවෙකුට නොපෙනී පිට වෙන්න පරිස්සම් වේවි. හෝම්ස්ගේ ආරක්ෂක නිලධාරියාද කැඳවා විමසා බැලූ නමුත් සතුටුදායක කිසිවක් දැන ගැනීමට හැකි වූයේ නැත. ඩංකන් මහත්මයා, හෝම්ස් කළමනාකරු ඇමතුවේය. මට අවසාන වශයෙන් ඔබෙන් දැනගත යුතු තවත් කරුණක් දෙකක් තියෙනවා. හෝටලේ සේවකයා උදේ තේ අරගෙන ගොස් ස්ටීවන්සන් මහත්මයාගේ දොරට තට්ටු කළේ උදේ කීයටද? උදේ 7ට මහත්මයා. ඇයි එපමණ උදේ පාන්දරින් මහත්මයාව අවදි කරන්නේ? ඒ ස්ටීවන්සන් මහත්මයාගේ ඉල්ලීම අනුව. කළමනාකරු කීහ. තේ පානය කළ වහාම ඔහු වයිලීනීය වාදනය පුහුණු වෙන්න පටන් ගන්නවා. මං හිතන්නේ හෙන්රි ස්මිත් මහත්මයාත් ඒ වෙලාවට ඔහුට එකතු වෙනවා. ඒ වෙලාවට නෙමෙයි, ස්මිත් කීහ. මම එකතු වෙන්නේ 7:45ට පමණ. හොඳයි, තවත් එක් කරුණක් තියෙනවා. හෝම්ස් කීහ. ස්ටීවන්සන් මහත්මයාගේ කාමරේ එක් ජනේලයක අගුල හැර දමා තිබුණා. නමුත් මෙතනට හෝටලයෙන් එළිය සිට ළඟා වෙනවා නම් අඩි 18ක් පමණ දිග ඉනිමගක් අවශ්‍යයි. මං එයාවට සොයා බැලුවා. ඉනිමගක් මට පේන්න නම් තිබුණේ නැහැ. අලුත් වැඩියා කටයුතු සඳහා ගෙන ඉනිමගක් එළියේ කොහේ හරි තබා තිබෙනවද? නෑ මහත්මයා. කළමනාකරු කීහ. අපේ තීන්ත ගෑමේ කටයුතු කළ සමාගමෙන් ඉනිමං රැගෙන ඇවිත් ඔහු ඒවා පසු රැගෙන ගියා. මේ අවට, ඒ කියන්නේ යාර 100ක් පමණ ඇතුළත මොනියම් ගොඩනැගිල්ලක් හෝ අලුත් වැඩියාවක් කරන තැනක් තියෙනවද? අලුතින් ගයක් හදන තැනක් මේ කිට්ටුව නම් තියෙනවා. මේ දිනවල ඔවුන් එහි වහලේ සාදනවා. ඔවුන් සතුව එහෙනම් ඉනිමං ඇති. අපොයෝ. ඒ කොයි තරම් දුරකින්ද? යාර 50ක්වත් නැති තරම් මහත්මයා. හොඳයි, එහෙනම් ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. හෝම්ස් කීවේ ජෙෆ් ඩන්කන් හා හෙන්රි ස්මිත් දෙදෙනාගෙන්ම සමුගනිමිනි. හෝම්ස් සහ මා හෝටලේ ඉදිරිපසු උද්‍යානය වෙත එද්දී ලෙස්ටර්ද අප සමග පැමිණියේය. හෝම්ස් මහත්මයා, ඔබ මොකද කියන්නේ? ලෙස්ටර්ඩ් ඇසුවේ අප උද්‍යානය වෙත පැමිණ බංකුවක අසුන්ගත් පසුවය.
මට නම් හිතෙන්නේ මේක අර කාල් ග්‍රීන් නම් සේවකයාගේ වැඩක්. අපිට ඔහු අල්ලගන්න පුළුවන් වුණොත් ප්‍රශ්නය එතනින්ම විසඳේවි. ඔබ හිතන්නේ මේ අපරාධයට වගකිය යුත්තා ඔහු නෙමෙයි කියලාද? කුමක් හෝ නිගමනයකට එන්න තරම් සාක්ෂියක් මට තවමත් ලැබිලා නැහැ ලෙස්ටර්. හෝම්ස් පිළිතුරු දුන්නේය. ග්‍රීන්ට විරුද්ධව තිබෙන සාක්ෂිය වක්‍ර එකක්. ඒ ඔහු සංගීතඥ සමග කෝපවුණු නිසා. ඔහුට තර්ජනය කළ නිසා. නමුත් තමා කීමට අදහස් කළ දේ නොකියා මගේ මිත්‍රයා කල්පනා කිරීමට පටන් ගත්තේය. ඔහුගෙන් පිළිතුරක් ලැබීවි යයි අපි මිනිත්තු කීපයක් බලා සිටියෙමු. අවසානයේදී ලෙස්ටර් කතාව ඇරඹුවේය. හෝම්ස් මහත්මයා මං හෝටලේ සේවකයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කළා. කාල් ග්‍රීන් කියන්නේ වෙල්ස් පළාතේ මිනිහෙක්. ඔහු තදින් කෝපයට පත්වෙන බොහොම දරුණු මිනිස්සු බව ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ මහත්මයා. ඔහු මේ හෝටලේ සේවයට බැඳිලා මාස 4කට වඩා නැහැලු. මේ ටිකට හෝටලේ සේවකයෙකුට අරක් කැමියෙකුට සහ අශ්වකරත්ත රියදුරෙකුට ඔහු පහර දීලා තියෙනවා. මීට කලිනුත් අමුත්තන් සමග කලකොහරාල ඇති කරගෙන තියෙනවා. ග්‍රීන්ගෙන් පහර කෑ අරක් කැමියා සමග මං කතා කළා. ඔහු නම් කියන්නේ ග්‍රීන් බන්ධනාගාරයේ ඉඳලා පැනාව මැරවරයෙක් බවට ඔහුට කිසිම සැකයක් නැහැලු. කවුද දන්නේ හෝම්ස් මහත්මයා? ඔහු සමහර විට මිනිමරලා හිරේ ගිය එකෙක්ද කියලා අපි දන්නේ නැහැනේ. හොඳයි ලෙස්ටර්ඩ්, ඔබ කැමති විදිහට මේ පරීක්ෂණය ඔබ කරගෙන යන්න. මම කරන්නම් මගේ පිළිවෙලට. ලැබෙන අලුත් හෝඩුවාවන් ගැන අපි එකට කතා බහ කරමු. මේ ගැටලුව මං විසඳුවත් ඒකේ ගෞරවය ලැබෙන්නේ ඔබටයි ලෙස්ටර්ඩ්. අප බේකර් වීදියේ අපේ නිවහනට එන අතර මගේ මිත්‍රයා සිටියේ සම්පූර්ණ නිහඬතාවයක. ප්‍රශ්න ඇසීමෙන් ඔහුගේ සිතුවිලි දාමය බිඳ යා හැකි නිසා මම නිහඬතාවයේ රැක්කෙමි. හෝම්ස්ගේ මුවේ තිබූ පයිප්පය නිවී ගොස්ය. විටක හිස කසමින් විටක තමාටම මුමුණා ගනිමින් ඔහු කල්පනාවේ වෙලී සිටියේය. මුළු හවස් වරුවමත් හෝම්ස් හාන්සි පුටුවට වී කල්පනා කරමින් සිටියේය. ඉතා සැර දුම් කළ යෙදූ පයිප්පය උරමින් ඔහු සිටි ඉරියව්ව මට ඉතා හුරුපුරුදු දසුනකි. සිත් ඇදගන්නා ගැටලුවක් ලැබුණු විට මේ අයුරින් සිටීම ඔහුගේ චාරිත්‍රයක් බව මම දැන සිටියෙමි. හවස 6:30ට පමණ කිසිවෙකු වේගයෙන් තරප්පු පෙළ නැගෙන හඬක් අපට අසන්නට ලැබිනි. මගේ මිත්‍රයා වහා ගොස් දොර විවෘත කළේය. විසිත්ත කාමරයට ඇතුළු වූයේ වයස අවුරුදු 12ක් පමණ වූ අපරිසිදු කොළුවෙකි. දුර්වර්ණ වූ ඉරිගිය ඇඳුම් වලින් සැරසී සිටි ඔහු හෝම්ස්ගේ බේකර් වීදියේ අවිධිමත් රහස් පරීක්ෂක කණ්ඩායමේ නායකයා බව මම හඳුනා ගතිමි. වැඩේ හරිද විග්නීස්? ඔව් මහත්මයා. ඔහු කීහ. ඔබතුමා කිව් මිනිහයි තවත් දෙන්නෙකුයි කැෆේ රෝයල් අවන්හලට යනවා අපි බලාගෙන හිටියා. හැබැයිට ඔවුන් තවමත් එතනද? නෑ මහත්මයා. ඔවුන් එතනොත් යන්න ගියා. ඔවුන් පිටවි යන වෙලාවේ මන් දොරටුව ළඟට වෙලා කන් දීගෙන හිටියා. මට ඇහුණා අර රැවුල තියෙන මිනිහා කියනවා හෙටත් ඒ වෙලාවටම මෙතනදීම හමු වෙමු කියලා. හොඳයි විග්නීස්, හෝම්ස් කීහ. ඔබට දැනට කරන්න පුළුවන් එපමණයි. හෙටත් ඒ වෙලාවට එතනට ගිහින් පුළුවන් තරම් විස්තර දැනගන්න. ඊළඟට අර රැවුල්කාරයා පිටිපස්සේ ගිහින් ඔහු නැවත ඉන්නේ කොහෙද කියලාත් හොයාගන්න. ඔහු කුලීරියකින් ගමන් කළොත් ඔබට ඔහු පසුපස යන්න ක්‍රමයක් නැහැ. මෙන්න ඔබේ ගාස්තුව. හෝම්ස් සිලිමේ කාසියක් කොළු ආත තැබුවේය. ඔහු ඒ රැගෙන හෝම්ස්ට ආචාර කොට පිට වී ගියේය. ඊයේ සංගීත ප්‍රසංගයට ශාලාවට ඇතුළු වෙන්න බලාගෙන ඉන්නකොට සෙබස්ටියන් මොරාන් අපව දුටුවා. හෝම්ස් කීවේ පයිපේ කෝවේ තිබූ අලු මුදුනට හලමිනි. මාව හඳුනගත් බවක් ඔහු පෙන්නුවේ නෑ. කොහොම වුණත් සංගීතඥයාගේ මරණය ගැන මං ඔහුව සැක කරන බව මොරාන් දැනටම තේරුම් අරගෙන ඇති. ඒ නිසා මං තීරණය කළා ඔහු පිටිපස යන වැඩේට මම නොයන්න. විග්නස් ඇතුළු හිඟන ළමයි ඒ වැඩේ සාර්ථකව කරලා තියෙනවා. එහෙමනම් හෙට මොරාන් අවන්හලට ආවහම අපිට පුළුවන් පොලිසිය යොදවලා ඔහුව අත්අඩංගුවට ගන්න. ඔහු අත්අඩංගුවට ගත යුතු අපරාධකාරයෙක් තමා, හෝම්ස් කීහ.
නමුත් මේ වෙලාවේ ඒක කළොත් අපිට අවාසි. එක අතකින් සංගීතඥයාගේ මරණය ගැන මොරාන්ට විරුද්ධව සාක්ෂි කිසිවක් අපට නැහැ. අනෙක් අතට ඔහු අල්ලා ගත්තොත් ඔහු සමග ගැවසෙන මේකට සම්බන්ධ අනෙක් අය පැන ගන්නවා. යුරෝපීය ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ උන්ගේ නියෝජිතයෝ මෙහි ඉන්නවා නම් අපි උන් එකෙක් නෑර අල්ල ගන්න ඕනේ. තවදුරටත් විමසිල්ලෙන් ඉඳීම මිසක් තවමත් අපට ගත හැකි ඉදිරි පියවරක් නැහැ වොට්සන්. පසුවදා උදේ සියලුම පුවත්පත් එකතු කරගත් හෝම්ස් ඒවායේ අවශ්‍ය තොරතුරු ඉක්මනින් කියවා අවසන් කළේය. අනතුරුව තේ පානය නිමකොට හැඳ පැළඳගෙන ගෙදරින් පිටත් වී ගියේය. මම සෝපාවේ වැතිරී පුවත්පත් පෙරලා බැලුවෙමි. සෑම පුවත්පතකම ප්‍රධාන ප්‍රවෘත්තිය වී තිබුණේ සංගීතඥයාගේ මරණයයි. එය හුස්ම හිර කිරීමෙන් කළ මිනිමැරුමක් බව පොලිස් සල්ල වෛද්‍යවරයා විසින් නිගමනය කොට තිබුණේය. දහවල් ආහාරයටද නොපැමිණි මගේ මිත්‍රයා ආපසු එද්දී සවස 5 පමණ විය. ඔහුට අද දවස කාර්යබහුල එකක් වී තිබුණු බැව් මා තේරුම් ගත්තේ ඔහුගේ විඩාපත් මුහුණෙනි. මගේ මිත්‍රයා බලාපොරොත්තුව සිටියේ විගින්ස්ගේ පැමිණීමය. එහෙත් විගින්ස් බේකර් වීදියට පැමිණෙද්දී අප බලාපොරොත්තු වූවාට වඩා බොහෝ සෙයින් ප්‍රමාද වී තිබිනි. ඔහුගේ මුහුණේ තිබුණේ බීතියට පත් ලකුණු බව මම දුටුවෙමි. මහත්මයා අම්මා උන්ට අහුණා. මොනවා? ඒ කොහොමද? හෝම්ස් ඇමතුවේ විමතියට පත්වය. උන් 3 දෙනාට ටික දුරක් යන්න ඇරලා මං පස්සෙන් ගියා. ඒ ගමන උන් ලොකු ගොඩනැගිලි දෙකක් අතරින් තියෙන අතුරු පාරකට හැරුණා. එතකොටයි මං දුටුවේ උන් වැඩි දුර ගිහිල්ලා නෑ. එතනම හැංගිලා ඉඳලා. මං ආපසු හැරිලා දුවන්න ගත්තා. ඒ ට්‍රැවල් කාර්යය එකපාරටම පැනලා මාව අල්ලගත්තා. ඔහු මාව බය කරලා ඇහුවා ඇයි හැමදාම උන් පස්සේ එන්නේ කියලා. මං කිසිවක් කිව්වේ නෑ හොස් මහත්මයා. අන්තිමේදී උන් මගේ අතින් අල්ලලා අඹරමින් මට දසවද දෙන්න පටන් ගත්තා. මට වේදනාව විස ගන්න බැරි වුණා හෝම්ස් මහත්මයා. බැරිම තැන මං කිව්වා මට එන්න කිව්වේ ෂර්ලොක් හෝම්ස් මහත්මයා කියලා. එතකොට රැවුල් කාර්යයා මහ සද්දෙට hina වුණා. ඊට පස්සේ ඔහු මගේ අත ඇරලා කඩදාසියක මොනවද ලියලා දුන්නා. හෝම්ස් මහත්තයාට මෙන්න මේක දෙන්න කිව්වා. මතක තියාගන්න කිව්වා මීට පස්සේ ඔහු පසුපස ආවොත් මාව ඉතුරු කරන්නේ නැහැ කිව්වා. විග්නස් පැවසුවේ බියරැඳි දෙනතිනි. මට කනගාටුයි විග්නිස් ඔබ මා වෙනුවෙන් කටයුතු කරලා කරදරේ වැටීම ගැන. හෝම්ස් කීවේ සිලිමේ කාසි කීපයක් ඔහු අත තබමිනි. බය වෙන්න එපා. ඒ මිනිහා ඔබ හොයාගෙන එන්නේ නැහැ. කොළුවා පිටත්ව ගිය පසු මගේ මිත්‍රයා ඒ කඩදාසි කැබැල්ල දිගහැරියේය. හිතන්න එපා මං මිනිමැරුමට සම්බන්ධයි කියලා. මේ සැරේ හොයට වැරදිලා. මව අල්ලගන්න හැදුවට වැඩක් නෑ. සෙබස්ටියන් මොරාන්. මිනිහා ලියලා තියෙන්නේ බොහොම අහිංසක විදිහට. මම කීවෙමි. මේ මිනිමැරුම ගැන නම් මොරාන් අහිංසකයෙක් වොට්සන්. මොනවා? ඔව් වොට්සන්, හෝම්ස් කීහ. මං මේ තරම් දවසක් වෙහෙස මහන්සි උනේ මොරාන් මේ අපරාධයට සම්බන්ධ නැද්ද කියන එක නිගමනය කරන්නයි. දැන් ඇති දත්ත වලින් පැහැදිලි වෙනවා මේ මිනිමැරුමට ඔහුගේ සම්බන්ධයක් නැති බව. මිනිහා මෙවර අරාදින්නේ වෙනත් වැඩකට. අපිට ඒක ළඟදිම දැනගන්න ලැබේවි. ඇඳිරි වැටෙද්දී හෝම්ස් යලිත් වරක් නිවසින් පිට වී ගියේය. ඔහු ගියේ කොහෙද කුමක් සඳහාද යන්න මට පැවසුවේ නැත. ඒ පිළිබඳව විමසීමටද මම නොසිතුවෙමි. මගේ මිත්‍රයා එනතුරු රාත්‍රී 10:00 පමණ වනතුරු මම බලා සිටියෙමි. ඔහු නොපැමිණි බැවින් මම නින්දට යෑමට තීරණය කළෙමි. පසුවදා උදේ මා අවදි වෙද්දී හෝම්ස් හැඳ පැළඳගෙන උදේ ආහාරයදගෙන අවසන්ය. එදා සම්පූර්ණ උදේ වරුවෙත් දහවල් කාලෙත් අපර භාගෙත් ඔහු කළේ තම වයිලීනය අතටගෙන දිගින් දිගටම එය වාදනය කිරීමයි. ඔහු නැවත නැවතත් වාදනය කළේ එදා ජෝන් ස්ටීවන්සන් සංගීත ප්‍රසංගය ආරම්භ කළ සහ අවසන් කළ වාද්‍ය ඛණ්ඩ දෙක බව මම තේරුම් ගතිමි. තමාට දුෂ්කර වූ තැන් නිවැරදි කර ගනිමින් ඔහු ඒ තේමා වාදනය ප්‍රගුණ කොට ඒ ඉතා සාර්ථක ලෙස අනුකරණය කරමින් සිටියේය. හෙන්රි ස්මිත්ගේ සහයද ඔහුට ලැබුණා නම් ස්ටීවන්සන් තරමටම සාර්ථක වාදනයක් පැවැත්වීමට තරම් හෝම්ස්ට නිපුණතාවයක් ලැබී ඇතැයි මට සිතින. හාන්සි පුටුවට වී පයිප්පය බොමින් කල්පනා කිරීමටත්
සංගීත වාදනයටත් සිත යෙදෙව්වා මිස එදා හැන්දෑවේ හෝම්ස් නිවසින් බැහැර යන බවක් නොපෙනින. සවස් වරුවේ යෙදී තිබුණේ සොඳුරු කාලගුණයකින්. කිසිදු වැහිවලාකුලක් හෝ මීදුමක් නොතිබුණු නිසා සැන්දෑහිරුගේ රන්වන් කිරණින් මුළු ලන්ඩන් නගරයම ආලෝකමත් විය. හෝම්ස් තම නිදන කාමරයට වී නොනවත්වාම වාදනය යෙදමින් සිටී. ඔහුට බාධා කරන්නේ කුමටද? මම හැඳ පැළඳගෙන තනිවම නිවසෙන් පිටත් වූවෙමි. රීජන්ට් උද්‍යානය වෙත ඇවිද ගොස් මම එහි සක්මන් කළෙමි. මීළඟට මා ගියේ වින්සර් කලාභවන වෙතය. මා ආපසු එද්දී රාත්‍රී 8 පමණ වී තිබින. මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් එවිට කාමරයේ නොසිටියේය. හෝම්ස් මහත්මයා රෑ 7 වෙන්නත් කලින් කෑම කාලා වැදගත් රාජකාරියකට යනවා කියලා පිට වෙලා ගියා. හඩ්සන් මහත්මිය කීවාය. වොට්සන් මහත්මයාට කියන්න කිව්වා ඉක්මනට කෑම කාලා සූදානමින් ඉන්න කියලා. මා සූදානමින් සිටිය යුත්තේ කුමක් සඳහාද යන්න හඩ්සන් මහත්මිය දැන සිටියේ නැත. කෙසේ වෙතත් මම ඉක්මනින් රාත්‍රී ආහාරය ගෙන හැඳ පැළඳගෙන බලා සිටියෙමි. මා නොවිමසිල්ලෙන් මග බලා සිටියත් හෝම්ස්ගේ සලකුණක් හෝ නොවිය. රාත්‍රී 11:30 වනතුරු බලා සිට අන්තිමේදී මම නින්දට යෑමට තීරණය කළෙමි. එහෙත් හෝම්ස්ගේ පණිවුඩයෙන් සිතේ ඇතිව තිබූ කැළඹීම නිසා නින්ද මා වෙත ළඟා වූයේ නැත. ඈත දෙව් මැදුරක ඔරලෝසුවේ රාත්‍රී 12 නාද වෙද්දී අපේ නිවස අසල වීදියේ අශ්ව කරත්තයක් නවත්තන හඬ මට ඇසිනි. මම වහාම ජනේලය විවෘත කළ බැලිමි. සේවක ළමයා විසින් විවෘත කළ දොරෙන් අපේ නිවසට පැමිණියේ ලෙස්ටර්ඩ්ය. හෝම්ස් මහත්මයා මට විදුලි පුවතක් එවලා තිබුණා. ඔහු කීහ. ඔහු කියලා තිබුණා වොට්සන් මහත්මයාත් කැඳවාගෙන වහම පාක් රොයල් හෝටලයට එන්න කියලා. ඉක්මනින් යලිත් හැඳ පැළඳගෙන මම ලෙස්ටර් සමග පිටත් වී ගියෙමි. හෝටලයේ ආලින්දේ සිටි කළමනාකරන ඩන්කන් මහතා අප දෙදෙනා හෝම් සිටි තැනට කැඳවාගෙන ගියේය. ඒ හෙන්රි ස්මිත් මහතා läගුම්ගෙන සිටි අංගනයේ විසිත්ත කාමරයටයි. ප්‍රමාදය ගැන මට කනගාටුයි වොට්සන්, හෝම්ස් කීහ. ලෙස්ටර්ඩ්, ඔබත් ඇවිත් මේ සැප පහසු පුටුවක හිඳගන්න. හෙන්රි ස්මිත් මහත්මයා අප නොදන්නා තොරතුරු වගයක් කියන්න පටන් ගත්තා. නමුත් ඔබ දෙදෙනා එනතුරු ඒ කතාව නවත්වන්න කියලා මම ඉල්ලීමක් කළා. හෙන්රි ස්මිත් මහත්මයා, ඔබ කියන්න පටන්ගත් කතාව මුල ඉඳලම අපිට කියන්න. සිගරට්ටුවක් උරමින් සිටි සංගීතඥ හෙන්රි ස්මිත් මහත්මයා අප වෙත බැල්මක් හෙලා මද වේලාවක් නිහඬව සිටියේය. මේ මිනිමැරුම ගැන වැදගත් සාක්ෂියක් විය යුතු බවට මම අනුමාන කළෙමි. අන්තිමේදී සිගරට්ටුව අලු බඳුනට දැමූ ඔහු කතාව ඇරඹුවේය. මහත්වරුනි, මට කියන්න තියෙන්නේ බොහොම දිග කතාවක්. මේක කොයිතරම් දුරට ඔබ විශ්වාස කරාවිද කියන එක මම දන්නේ නැහැ. ඔබ දන්නවා මං එංගලන්තයේ ඉපදුණු කෙනෙක් බව. මම කෝන්වේල් ප්‍රාන්තයේ ඈත පිටිසර ගමක දුප්පත් පවුලක උපන් කෙනෙක්. ගොවිපොළක් පවත්වාගෙන ගිය මගේ තාත්තා මං කුඩා කාලේදීම මිය ගියා. ඉතින් මගේ අක්කවත් මාවත් හදා වඩා ගන්න මගේ අම්මට බොහොම දුක් විඳින්න සිදු වුණා. මට අවුරුදු 14 වයසේදී මගේ අම්මා අංශභාග රෝගයෙන් මිය ගියා. එතකොට අක්කගේ වයස අවුරුදු 20යි. අපිට පිට වෙන්න ඥාති කවුරුත් හිටියේ නෑ මහත්මයා. කුඩා කාලේ ඉඳලම ගොවිපොළේ වැඩ ගැන මගේ හිතේ කිසි කැමැත්තක් තිබුණේ නෑ. මට හිත ගියේ සංගීතෙට. ඉරිදට දෙව්මැදුරේ පියානෝව වාදනය කිරීම දේවගතිතුමා මට බාර දුන්නා. කාගෙන්වත් මොන ආකාරයක හෝ සංගීත පුහුණුවක් මට ලැබුණේ නෑ. ඒ වුණත් නත්තල් කැරල් වලට මං ලාබාල වයසේදීම සංගීත භාණ්ඩ වාදනය කළා. මව ගොවිපොළේ වැඩට නොගෙන සංගීතාංශයෙන් ඉගැන්වීමක් කළ යුතු බවට මගේ අක්කට කිව්වේ අපේ දේවගතිතුමා. ඇය උපදෙස් බොහොම සතුටින් පිළිගත්තා. ඇය විවාහයක් ගැන හිතුවේ නෑ. උදව්වට සේවිකාවුත් කැදවාගෙන ගොවිපොළේ වැඩට බොහොම මහන්සි වුණා. ඇගේ එකම අරමුණ වූයේ කොහොම හරි මා ඉහළ පෙළේ සංගීතඥයෙක් කරන්න. මට සංගීතය ගැන ගුරුතුමා මගේ දස්කම් ගැන පැහැදුනා. එතුමා මට කිව්වා වැඩිදුර පුහුණුව සඳහා මට ප්‍රංශයට හෝ ජර්මනියට යන්න කියලා. පිටරටකට ගිහින් සංගීතය ගැන ගන්න විශාල මුදලක් වුවමනායි. ඒකට අපිට මුදල් හදල් තිබුණේ නෑ මහත්මයා.
නමුත් මගේ අක්කා මාව ධෛර්යමත් කළා. අපේ ගොවිපොළ තිබුණු ඉඩමෙන් කොටසක් විකුණලා දමලා ඇය මට මුදල් දුන්නා. ඒ මුදලෙන් තමයි ප්‍රංශයට ගිහින් පැරිසියේ සංගීත ඇකඩමියට බැඳිලා මං උසස් අධ්‍යාපනය ආරම්භුවේ. මං බලාපොරොත්තු හිටියේ ඉක්මනින්ම ඉගෙනීම අවසන් කරලා මගේ අක්කා ගොවිපොළට වෙලා ගෙවන දුක්ඛිත ජීවිතේ නෑ මුදවා ගන්න. ඒ තමන්ගේ අනාගතයක් ගැන හෝ සැපක් ගැන හිතුවේ නෑ. ඒගේ එකම අරමුණ වූයේ මගේ දියුණුව. ඒ අතරේදී තමයි මට ජෝන් ස්ටිවන්සන් මහත්මයා හමු වුණේ. ලෝක ප්‍රකට නොවුනත් ඔහු එතකොටත් දක්ෂ වයලීන වාදකයෙක්. මගේ වාදන හැකියාව ගැන පැහැදිලා ඔහු මට ඇරියුම් කළා ඔහුගේ සංගීත කණ්ඩායමට එක්වන ලෙස. ඔහු මට පොරොන්දු වුණා ඔහුට සංගීත ප්‍රසංග වලින් ලැබෙන මුදලින් 4න් එකක් සහ මාසික වැටුපක් ගෙවන්න. ඉතින් මං ඔහු ගැන ලොකු විශ්වාසයක් තියලා ඒ රැකියාව බාරගත්තා. නමුත් ඔබට කියන්නත් කනගාටුයි මහත්තුරුනි. ශ්‍රාවකයන්ගේ හද දිනෝ සුප්‍රකට සංගීත වේදියා මට උණු පොරොන්දු කිසිවක් ඉටු කළේ නෑ. ඔහු මටවත් අනෙක් වාදන ශිල්පීන්ටවත් කවදාවත් සතුටුදායක වැටුපක් ගෙව්වේ නෑ. සංගීත ප්‍රසංග වලින් ලැබෙන මුදලෙන් 4න් එකක් වෙනුවට ඔහු මට ගෙව්වේ 20න් එකක් වැනි මුදලක්. ඔහුගෙන් ලැබුණු හිඟන වැටුප මට යාන්තම් ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණා. නමුත් මගේ අක්කාගේ දුක්ඛිත ජීවිතෙන් ගලව ගන්න මට හැකියාවක් ලැබුණේ නෑ. ඔබ ඔහුගේ ළඟ රැකියාව අතහැරලා වෙනත් සංගීත වේදිකයෙකු ළඟට යන්න නොහිතුවේ ඇයි? මං එහෙම යන්න උත්සාහ කළා මහත්මයා. නමුත් ඔහු මට තර්ජනය කළා. ඔහු කිව්වා මට යුරෝපයේ කිසිම සංගීත වේදිකයෙකු ළඟ වැඩ කරන්න ඉඩ නොදෙන බව. මං එහෙම ගියොත් මට මේ ලොව ජීවත් වෙන්න ඉඩ නොතබන බව ඔහු කිව්වේ දිවුරමින්. අපේ කණ්ඩායමේ අනෙක් වාදක ශිල්පීන්ගෙන් අහලා බලන්න මහත්මයා අපි කාටත් අත් වෙලා තිබුණු එකම ඉරණම. ඉතින් මහත්තුරුනි ඔබට හිතා ගන්න පුළුවන් නේද? පහුගිය අවුරුදු 12ක කාලයක් මං ඔහු ළඟ ගෙව්වේ මොනතරම් දුක්ඛිත ජීවිතයක්ද කියලා. මීට අවුරුදු 2කට කලින් මගේ අක්කා බරපතල ලෙස අසනීප වුණා. මං වහාම එංගලන්තයට ඇවිත් ඇයව රෝහලකට ඇතුල් කළා. මේ වෙනකොට උගස් කර තිබූ අපේ ගොවිපොළ උගසට සින්න වෙලා. ඇය ජීවත් වුණේ මා වූ සුළු මුදලින්. අක්කගේ ජීවිතය බේරා ගැනීමට නම් ලොකු ශල්‍ය කර්මයක් කළ යුතු බව වෛද්‍යවරු කිව්වා. නමුත් මහත්තුරුනි මට ඒකට මුදල් තිබුණේ නැහැ. මම ස්ටිවන්සන් මහත්මයාගෙන් ණයට මුදලක් ඉල්ලුවා. ඔහු ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මීළඟට ණය වෙලා අක්කගේ ජීවිතය කොහොම හරි බේර ගැනීමේ අරමුණින් ඒ වෛද්‍ය ප්‍රතිකාරය ලබා දුන්නා. නමුත් 6 මාසයක් ගත වෙද්දී ඇය මිය ගියා. වෛද්‍යවරු කිව්වේ ඇයේ රෝගයට ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට ආවනම් ජීවිතය බේරා ගන්න තිබුණු බව. මන් දන්නවා මගේ තිබුණු අගහිඟකම් නිසා අක්කා අසනීපයක් තිබූ බවක් මට දැනුවෙත් නැහැ. මා වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ මගේ අක්කාගේ යහපත වෙනුවෙන් මට කළ හැකි කිසි දෙයක් තිබුණේ නැහැ. පැවසූ හෙන්රි ස්මිත් හඬා වැළපීමට පටන් ගත්තේ කුඩා දරුවෙකු ලෙසිනි. අයියෝ මගේ අක්කට වෙච්ච දේ දෙයියනේ මට ඇයට සලක ගන්න බැරි වුණා. අපි නිහඬව බලා සිටියෙමු. මිනිත්තු කිහිපයක් නිහඬව සිටි ඔහු යලිත් කතාව පටන් ගත්තේය. ස්ටිවන්සන් මහත්මයා ලොකු ධනවතෙක් වුණේ සංගීත වාදනයේට ඔහුගේ තිබූ දක්ෂතාවය නිසා බව ඇත්තයි. නමුත් ඔහු ධනවතෙක් කරන්න අපි නිහඬ සේවයක් කළා. ඔහුට ඒ ගැනත් හිතන්න තිබුණා. ඔහුට ඒ මුදල් හොයා දෙන්න අපි අපේ ජීවිතයම කැප කළා. මං මීට අවුරුද්දකට පෙර ප්‍රංශ ජාතික කාන්තාවක් සමග විවාහ වුණා. සුන්දර ජීවිතයක් ගැන සිහින මැව්වත් අපි ජීවත් වෙන්නේ පැරිසියේ මුඩුක්කු පරිසරයක තියෙන පුංචි ගෙයක. මගේ පඩිය වැඩි කරන්න කියලා මං ස්ටිවන්සන් මහත්මයාගෙන් ඉල්ලූ වාර ගණන අනන්තයි. නමුත් කවදාවත් එක සෙන්ටිම් එකකින් ඔහු අපේ වැටුප වැඩි කළේ නෑ. එංගලන්තයට එන දවසට කලින් දවසේ මට ගෙදරට ලියුම් 4ක් ලැබිලා තිබුණා. ඒ ඔක්කොම මගේ ණය පිළිබඳව මතක් කරලා ණයකාරයෝ වූ ලියුම්. ලන්ඩනයේ සංගීත ප්‍රසංගයට ඇවිත් හිටි සෙනග කොයිතරම්ද කියලා ඔබ දකින්න ඇති. යනු ස්ටිවන්සන් මහත්මයාට විශාල මුදලක් ලැබුණා. එදා රාත්‍රී කෑමෙන් පසු මට ගෙවන්න තියෙන ණය ගැන මතක් කරලා මං ඔහුගෙන් වැඩි මුදලක් ඉල්ලුවා. ඔහු කෙලින්ම ප්‍රතික්ෂේප කළේ මට බැනවදිමින්.
ඔහු අධික ලෙස වයින් පානය කරලා වෙරි වෙලා හිටියේ. ඒ නිසා මං තවදුරටත් කතා නොකර මගේ කාමරයට ගියා. මම ගිය මගේ වාද්‍ය භාණ්ඩයේ තත්වල අලුත් වැඩියාවක් කරන්න. එදා හවස තිබුණු සංගීත ප්‍රසංගයේදී මගේ වීණාවේ තත්වල අඩුපාඩුවක් ඇති බව මට වැටහුණා. මම බලාපොරොත්තු වුණු තරමේ මීරු හඬක් පිට වුණේ නැහැ. තත් පර්ණ වීම නිසා මෙවැන්නක් වෙන්න පුළුවනි. මම මගේ ඇඳාසල පුටුවේ වාඩි වෙලා පර්ණ තත් ගලවා ඉවත් කළා. ඊළඟට අලුත් තත් අත් දෙකේ පටලවාගෙන ඒවායේ ශක්තිය හා ආතතිය පරීක්ෂා කරමින් හිටියේ. මේ අතරේ ස්ටීවන්සන් මහත්මයා මගේ කාමරයට කඩා වැදුනා. ඔහු දිගින් දිගටම මට බැන වැදුනා. උඹ වැනි දුප්පත් පවුලක නූගත් ගොවියෙකුගේ පුතෙකුට සංගීතය වැනි උතුම් ක්ෂේත්‍රයක් හරියන්නේ නැහැ. ඔහු කිව්වා. බල්ලෙක් වගේ පාර හිඟා කන්න හිටිය එකෙකුට රැකියාවක් දුන්නම ඌ මගෙන් වැඩිපඩි ඉල්ලන්න. මං උඹගේ මුළු පවුලටම ශාප කරනවා. මං ඔහුට කිව්වා ජෝන් ස්ටීවන්සන් කරුණාකරලා මගේ කාමරයෙන් පිට වෙන්න. මගේ යක්ෂය අවසන්නේ නැතිව. මේ හෝටලයට මේ කාමරයට කුලී ගෙවන්නෙත් මම. උඹ කොහොමද මාව එළියට දමන්නේ? කිව් ඔහු අතමිට මොලවලා මගේ හිසට පහරක් එල්ල කළා. ඒ පහරින් මගේ හිස පැත්තකට තල්ලු වී ගිහින් වැදුනේ මේ මේසේ උලක් වගේ තියෙන කෙරවලේ. එයින් මගේ හිස තුවාල වෙලා ලේ වැగిරෙන්න පටන් ගත්තා. මට දැඩි වේදනාවක් දැනුණා. දැඩි වේදනාව සමග ලේ දුටු මට යක්ෂාවේශ වුණා. ඔහු මට පහර දෙන්න ඉදිරියට පනිද්දී ඔහුගේ ග්‍රහණයෙන් ගැලවෙන්න මම මගේ අතේ තිබුණු තත් ඉදිරියට දිගු කළා. එයින් ඔහුගේ ගෙල වටා හිර කළා. ඔහු මගේ හිස කෙස් දෑත් වලින්ම අල්ලගෙන හිටියේ මගේ හිස යලිත් මේසයට හැප්පීමට. නමුත් මගේ ග්‍රහණය ඊට වඩා ප්‍රබල වුණා. ඔහු කලන්ත වෙලා වගේ බිම ඇද වැටුණේ කිසිවක් කතා නොකර. ඔහු මිය ගිහින් කියලා මට තේරුණේ මිනිත්තු කිහිපයක් ගත වුණාට පස්සේ මහත්මයා. කළ යුත්තේ කුමක්ද කියන එක මට එක්වරම හිතා ගන්න බැරි වුණා. ටික වේලාවක් කල්පනා කරද්දි මට තේරුණා බේරෙන්න තියෙන එකම ක්‍රමය මලසිරුර ආපසු ඔහුගේ ඇඳින්ම ගෙන ගොස් තැබීම බව. මහත්තුරුනි, ෂණික කෝපය නිසා වුණත් මගේ අතින් උනේ ලොකු අපරාධයක්. ඒකට මං හිතින් හරියට දුක් විඳා. මට රැට එක මොහොතක්වත් නිින්ද ගියේ නෑ. බර්මින්ග්හැම් වල පැවැත්වූ සංදර්ශනයේදී මගේ ඇඟිලි අප්‍රාණික වීම නිසා එය අසාර්ථක වුණා. මං ඊ රෑම ආපහු ආවේ අදම එංගලන්තෙන් පිට වී යන අදහසින්. නමුත් කල්තබා දැනුම් දී නොතිබීම නිසා මට බෝට්ටුවෙන් යන්න හැකි වුණේ නෑ. අද රෑ නිදාගන්න ඇඳට ගියාම මට කොහොමටවත් ඇස් පියා ගන්න බැරි වුණා. ටික වෙලාවක් යද්දී ඔහුගේ කාමරයේ දෙසින් ස්ටීවන්සන්ගේ ප්‍රියතම වාද්‍ය ඛණ්ඩය මට ඇහෙන්න පටන් ගත්තා. මට පුදුම හිතුණා. මං හිතුවේ මේක මගේ හිතේ ඇති වුණු විකාර සිතුවිල්ලක් කියලයි. මට යාන්තමින් නිින්ද යන්නේ නැති. ඊළඟට අන්ධකාරයේ තිබූ මගේ කාමරයෙන් ඒ සංගීතය ඇසුනේ ඊටාම උච්චසරයෙන්. මං හරි භීතියකටපත් වුණා. ස්ටීවන්සන්ට හැර මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඒ සංගීත කාණ්ඩය වාදනය කරන්න හැකියාවක් නැහැ. මම හිතුවේ ඔහුගේ අවතාරය මා පසුපස එළවාගෙන ඇවිත් මම මරා දමන්න සූදානම් වෙනවා කියලයි. මට මගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. මං කළ අපරාධයට සමාවිල්ල කෑ ගැහුවා. මිනිත්තුවකින් දෙකකින් සියල්ල නිහඬ වුණා. කාමරේ එළිය වුණා. මට දකින්න ලැබුණේ වයිලීනයක් අතින්ගත් ෂර්ලොක් හෝම්ස් මහත්මයා. හෙන්රි ස්මිත් තම කතාව අවසන් කළේය. ලෙස්ටර් ඩෝගේ සාක්කුවෙන් ගත් විලංගු යුගලය ස්මිත්ගේ දෑත්වලට හිර කළේය. පැය කාලකට පමණ පසු ඔවුන් කුලියරියකින් පොලිසිය වෙත පිටත්ව ගිය අයුරු අපි බලා සිටියෙමු. හෝම්ස්, ඔබ කොහොමද දැනගත්තේ මේක හෙන්රි ස්මිත්ගේ වැඩක් බව? මයසුවේ අප බේකර් වීදියේ නිවහන වෙත ගිය පසුවය. මේ අපරාධයට වගකිය යුත්තා කර්නල් මොරාන් කියලා මගේ හිතේ සැකයක් ඇති වුණු බව ඔබ දන්නවා. නමුත් ඔහු මේකට සම්බන්ධයක් නැති බව මට ඉක්මනින් වැටහුණා. ඊට පස්සේ මගේ අවධානය යොමු වුණේ පැනගිය හෝටල් සේවකයා කාල් ග්‍රීන් වෙත. මලසිරුර පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගිය කරුණක් තමයි ස්ටීවන්සන්ගේ මරණය සිදු වෙලා තියෙන්නේ සිහින් කම්බියකින් හෝ ශක්තිමත් නූලකින්
ඔහුගේ ගෙල තදවීම නිසා බව. එවැනි දෙයක් කෙනෙක් මිනීමැරුමක් සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා දෙයක් නෙමෙයි. මුදල් හොරකම් කර ගැනීමේ අරමුණෙන් කාමරයට ආව හොරෙක් මේ අපරාධය කළා කියලා හිතමු. ඔහු මොකටද මේ තරම් කරදරකාරී ක්‍රමයක් යොදාගන්නේ? හොරුන් මේ කටයුතු වලට එද්දී බොහෝ විට ඔවුන් ළඟ ආයුධ තියෙනවා. කාමරය තුල තිබූ මුදල් හෝ වටිනා දේ කිසිවක් අතුරුදහන් වී නොමැති බව අපි දන්නවා. ඒ නිසා ජනේලේ අගුල ඇරලා තිබුණා වුණත් ඉනිමගක් තියලා පිටතින් කෙනෙක් ආවා කියන මතය බැහැර කරන්න පුළුවන්. ග්‍රීන් මේ කාමරයට ඇවිත් අපරාධය කරලා එයාව පාරෙන්ම පැන ගියා නම් මිස. නමුත් ඔහු මොකටද ස්ටිවන්සන් මැරීමට මේ තරම් කරදරකාරී ක්‍රමයක් යොදාගන්නේ? කාල් ග්‍රීන් ගැන මම තවදුරටත් සොයා බැලුවා. ඔහු හෝටලයෙන් පැන ගොස් තිබුණේ අර සණ්ඩුව අවසන් වුණු වහාම බවට මට සාක්ෂි හමු වුණා. කාල් ග්‍රීන් හමු වෙන්න ඔහු මුදල් ණයට ගත් යුදෙව් ජාතිකයෙකු හෝටලයට පැමිණ තිබෙනවා. හැන්දෑවේ 7ට පමණ ඔහු සමග ඇති වුණු බහින්බස් වීමකින් පසුවයි කාල් ග්‍රීන් භෝජනය පිළිගන්නන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවගේ ඔහුගේ හිතේ තිබුණු කැළඹීම නිසාම වෙන්න ඇති ස්ටිවන්සන් සමග ඇති වුණු වචන හුවමාරුව සණ්ඩුවක් දක්වා දිග්ගැස්සුනේ. කොහොම නමුත් මට ජෙෆ් ඩංකන් පෞද්ගලිකම සහතික කළා කාල් ග්‍රීන් රාත්‍රී 9:30ට පමණ හෝටලයෙන් පිටමං කළේ තමා විසින්ම බව. නමුත් හෙන්රි ස්මිත්ම අපිට කිව්වා ඔවුන් රෑකෑම අවසන් කරද්දී රාත්‍රී 10:30 පමණ වූ බව. හිස් භාජන ඉවත් කරගෙන යාමට පැමිණි හොටෙල් සේවකයාත් ඒ බව තහවුරු කළා. ඔබට මතක ඇති මම ස්මිත්ගේ කාමරයත් පරීක්ෂා කළ බව. එවිට මට දක්නට ලැබුණු දෙයක් තමයි අලුත් තත් සවි කිරීමට වීණාවෙන් ඉවත් කළ පරණ තත්. හිතේ තිබුණු කැළඹීම නිසා ඒක අපිට නොපෙනෙන විදිහට හංගන්න ඔහුට අමතක වුණා වෙන්නත් පුළුවන්. නැත්නම් මේක නොවැදගත් දෙයක් කියලා හිතලා ඔහු එය නොසලකා හිටියා වෙන්නත් පුළුවනි. ඒ නිසා හෙන්රි ස්මිත් ගැන මගේ සැකය යොමු වුණා. මතක තියාගන්න ඔහුට පමණයි පහසුවෙන් ස්ටිවන්සන්ගේ කාමරයට එන්න හැකියාව තිබුණේ. ඒ ඔවුන් දෙදෙනාගේ නිදන කාමරය එකට සම්බන්ධ කරන දොරෙන්. මම මුළු දවසම ස්ටිවන්සන්ගේ වාදනය පුහුණු වුණේ හෙන්රි ස්මිත් කොටුකර ගැනීමට හැකිවේවි කියන විශ්වාසයෙන්ම නෙමෙයි. මට නිකමට හිතුණා ස්ටිවන්සන්ගේ කාමරයට හොරෙන් ඇතුළු වෙලා සංගීත වාදනය පවත්වන්න. ස්මිත් හදාගෙන ඉන්න වෙස් මුහුණේ විට කඩා වැටේවි. මට ටිකෙන් ටික හැකිවේවි ඔහු හිතේ හංගාගෙන ඉන්න කරුණු එලි කරන්න කියලා. නමුත් මාවත් බලාපොරොත්තු නොවුණු විදිහට සිදුවේ කුමක්ද? හෙන්රි ස්මිත් හරිම සංවේදී පුද්ගලයෙක්. ශ්‍රේෂ්ඨ කලා ශිල්පීන් කවුරුත් වගේ බොහොම සංවේදී අය. ඔහු හිටියේ මානසිකව දැඩි කම්පනයට පත් වෙලා. එහෙම වෙලාවක උච්ච ස්වරයෙන් ස්ටිවන්සන්ගේ සංගීතය අහන්න ලැබුණාම හෙන්රි ස්මිත්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. ඔහු හිතුවා ස්ටිවන්සන්ගේ අවතාරය තමාගෙන් පලිගන්න එනවා කියලා. ඔහු මහාඩින් කෑ ගැහුවා මාව මරන්න එපා, මට සමා වෙන්න කියලා. ඔහු අපරාධකාරයා බවට මා කළ නිගමනය තවදුරටත් තහවුරු කරන්න ඒ ටික ප්‍රමාණවත් වුණා. නඩු විභාගයේදී අනියම් මිනීමැරුමේ චෝදනාවට ලක් වූ හෙන්රි ස්මිත් අවුරුදු 10කට බන්ධනාගාරයට නියම විනි. එහෙත් අවුරුදු 2ක් ගතවීමටත් පෙර හෘදයාබාධයකින් බන්ධනාගාරයේදීම ඔහු මිය ගිය බව පුවත්පත්වල පළවිය. හෝම්ස් සිතා මියුරුසරේන් වයලනය වාදනය කරන අයුරු ඉන්පසු මට දහස් වාරයක් අසන්නට ලැබී ඇත. ඒ ජෝන් ස්ටිවන්සන්ගේ තේමා සංගීත ඛණ්ඩය හෝම්ස් අතින් යලිත් වාදනය වෙනු මට කිසිවිටකත් කිසිදා අසන්නට ලැබී නැත. ප්‍රංශ වීණා වාදකයා ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාව මෙතනින් නිමවට පත්වේ. තවත් අලුත්ම ඕඩියෝ නවකතාවකින් නැවත හමු වෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ වීඩියෝ share කරන්න, like කරන්න අමතක කරන්නත් එපා. නැවත හමු වෙමු.